මේ උඹලා දන්නවද කීල්ස් එකේ තියෙනවා එක්ස්ප්‍රස් කවුන්ටර් කියලා එකක්. සමහරවිට මේක දැකලා තියෙදි සමහරවිට දැකලා නැතුවත් ඇති. දැන් මම අද මේ කීල්ස් එකට ගිය වෙලාවේ මේක මේ මතක් වෙච්ච ඉඳන් මම හිතුවා මෙහෙම වීඩියෝ ටිකකුත් කරන්න ඕනේ කියලා. මේ වගේ වුණුත් ඉන්නවා කියලා මිනිස්සු දැනගන්න ඕන සහ ඒ වගේ ගොංගඩ නොකර ඉන්න දැනගන්නත් ඕනේ. ඉතින් මේ එක්ස්ප්‍රස් කවුන්ටර් කියන එක හදලා තියෙන්නේ කීල්ස් එකේ. කාගිල්ස් එකේ තියෙනවද මම මතක නැහැ. කොහොම හරි කීල්ස් එකේ ඒක හදලා තියෙනවා මචං. ඒක ගහලා තියෙන උඩින් ලොකුවට එක්ස්ප්‍රස් කවුන්ටර් කියලා. ඒ ගහලා තියෙන එකේ තියෙන්නේ අපි ගෙනියන බඩු ජාතිගෙන අයිටම් 5කට අඩු නම් එතනින් ටක් ගාලා බිල් කරගෙන යන්න තමයි ඒක හදලා තියෙන. සාමාන්‍ය ඒක තමයි එන්ට්‍රන්ස් එක ළඟින්ම තියෙන මේ කවුන්ටර් එක. ඔක හදලා තියෙන්නේ පීක් ටයිම් එකේ තියෙන ගොඩාක් මිනිස්සු වෙන මචං. නිකන් සාමාන්‍යයෙන් 6:00 ඉඳන් 8:00 වගේ අතර කාලේ ගොඩක් මිනිස්සු බඩු ගන්න එන්නේ. ඉතින් ඒ ටයිම් එකේදී ටට්ටක් ගාලා පොඩ්ඩක් බඩු දෙක තුනක් අරගෙන යන මිනිස්සුන්ට ටක් ගාලා මේව කරගන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඊට අමතරව නිකන් නෝමල් වෙලාවට අනිත් මේවලත් කරන්න පුළුවන්. ඒ කියන්නේ නෝමල් ටයිම් එකේදී ඉතින් ඔක හදලා තියෙනවා. මම ඩක් ගාලා බඩු 4-5ක් අරගෙන යන්නයි. දැන් මම ඕකෙන් කීල්ස් එකට ගියා. මම දන්න හින්දා මම ඉතින් වැඩ ඇරලා ගමන් ගියා. පොඩි බඩු 4යි මට ගන්න තිබ්බේ. මම ඉතින් අර මේක මොකක්ද කියන්නේ බකට් එකක් ගත්තෙත් නෑ, කරත්තයක් ගත්තෙත් නෑ. දෙකම නෑ. මචං මං අතේ අරන් ආවා බඩු 4යිනේ කියලා. අරක තියෙනවනේ එක්ස්ප්‍රස් කවුන්ටර් එක කියලා. එනකොට ඇන්ටි කෙනෙක් මචං කරත්තයක් පුරවල බඩු අරගෙන ඉන්න පොලිමේ. ඒ බිල දාන එක්කෙනත් එහෙම බිල දාන එක්කෙනත් එන්න බඩු ගොඩක් අරගෙන ඒ එක්ස්ප්‍රස් කවුන්ටර් එකට ඇවිල්ලා එතන දානවා. ඊට පස්සේ ඊට පිටිපස්සින් ඉන්න එක්කෙනත් කරත්තෙන් භාගයක් විතර බඩු අරගෙන එයත් නේ අවුරුදු 40ක 45ක විතර ඇන්ටි කෙනෙක්. එයත් ඇවිල්ලා. ඊට පිටිපස්ස මම ඉන්න. මම ගාව තියෙන බඩු ජාති 4යි මචං. හරිද? මේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි එක්ස්ප්‍රස් කවුන්ටර් කියලා එකක් හදලා තියෙන මචං. අපි වගේ මිනිසුන්ට ඒ වගේ ටයිම් එක ටක් ගාලා ඒ බඩු 4 ගත්තා ගියා. මං අර ටික අතේ තියාගෙන ඉන්න ඕනේ. දැන් කවුරු හරි එකක් අහන්න පුළුවන්. ඉතින් උඹට මේ අර මේ බකට් එක කරා යන්න තිබ්බනේ. යකෝ බඩු 4යිනේ ගන්න තියෙන්නේ මට ඒක අතේ අරන් එන්න පුළුවන්. පිටි පැකට් එකකුයි සීනි කිලෝ දෙකකුයි අරගන්න ගියේ මං. ඉතින් මේ ඒකට අර කරගෙන මට අතේ අරන් ටක් ගාලා ඉවිල බිල දාගෙන යන්නනේ මං එන්නේ මචං. මගේ නෙමෙයිනේ වැරද්ද. දැන් ඔක හැම වෙලේම මචං මිනිසුන්ට අවුල දෙන්නේ. මෙහෙම දෙයක් කිව්වම මම කියනවා ඉතින් ඔයාලට තිබ්බනේ මෙහෙම කරන්න. ඉතින් මට එහෙම කරන්න නෙමෙයිනේ මං අරක හදලා තියෙන්නේ. එක්ස්ප්‍රස් කවුන්ටර් කියලා හදලා තියෙන්නේ පීක් ටයිම් එකේදී බඩු 4-5ක් අරගෙන මිනිහට ටක් ගාලා බිල් කරගෙන එතනින් යන්න. අනිත් හොඳ මාතල් එක තියෙන්නේ මම දැන් ඒ සීන් එක ඉවරලා අරයත් ගියාම මම කියන්න ගියෙත් නෑ. ඊට පස්සේ මම බිල දාගන්න ගියාම මම අර එතන හිටපු කවුන්ටර් එකේ මල්ලිට කිව්වා මචං මේ බෝඩ් එකක් උඹලා ලොකුවට ගහලා තිබ්බට වැඩක් නෑ නේද කියලා. ඉතින් ඌත් කියනවා ඉතින් ඔව් සර් අපි ඕක කියන්න ගියාම අපිට බයිනවලු. ඔන්න මචං ලංකාවේ මිනිස්සුන්ගේ ඩිසිප්ලින්. ඒක හදලා තියෙන ලේසි වෙන්නේ. දැන් ඔය ගෑනු එක්කෙනාම සමහරවිට බඩු 4ක් විතර අරන් ඇවිල්ලා ඉද්දි වෙන කෙනෙක් ඔය විදිහට කරත්තයක් පුරවන අරන් ඇවිල්ලා හිටන් උතන බිල් කරන්න එන්න ප්‍රශ්න මචං. ඔය ඒ වගේ මිනිස්සුම තමයි ඒ වගේ ප්‍රශ්න ඉදි කරගන්නේ. කෑ ගහන්නෙත් ඒගොල්ලෝම තමයි. හැබැයි ඒගොල්ලෝ කරන්නේත් ඔය දෙයමයි. ඒක කර කර මචං Tamanට ඒක උනාම හරි අමාරුයි. ඒ කියන්නේ Tamanට වාසි වෙන තාක්කල් ඕන දෙයක් හොඳයි නේ අපේ උන්ට ඒකනේ අවුල තියෙන්නේ. ඉතින් මට මේ මතක් වුණේ ඒකයි මේ වගේ උන් ඉන්න මේ ඔය වයසක මිනිස්සු විතරක් නෙමෙයි මචං කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා. එන මේ එච්චර වයස නැති වුණොත් ඉන්න ඔය වගේම වැඩ ගන්න. ඉතින් ඒ වගේ උන්ට තමයි මේක කියන්නේ. ඒ වගේ මචං ගොන් වැඩ කරන්න එපා. ඒ දේවල් හදලා තියෙන්නේ මේ විදිහට ඩිසිප්ලින් එකකින් රටක් විදිහට ඉස්සරහට යන්නේ නැත්තේ ඔන්න ඕකෙන්. ඉතින් එහෙම මොළ භාගයුන් දන්නව නම් ඉතින් කැමති නම් ඉතින් කමෙන්ට් කරන්න පුළුවන්. මතක් කිරීමක් විදිහට තමයි මේක මට කරන්න ඕනේ මචං.